දිල්කා පණුවා මෝඩගේනි ඔයා වැරදි කරනවා හැමදාම ඔයාලගේ අධ්‍යාපනයක පොඩි වරදක් අල්ලගත්තා නම් ඔයාලා ගොඩාක් ප්‍රශ්න කරන්නේ නේ ඔයාලට හරියට මුකුත් දන්නේ නැතුව ඒ වගේ සෝෂල් මීඩියා එක ලියලා ඔයාලා වැරදි කරනවා එක්කෝ ඔයාලට ජාතිපත කරන්න උස්සෙන්නේ නැතුව රාජපක්ෂලාගේ පුකේ ඔයාලා හොදලා ඉවරයි දැන් ඔයාලා රටේ ඉඳලා ඔයාලා වැරදි කරනවානේ ඔයාලා ඒ වගේ වැරදි කරන්න එපා දැන් රටේට හොඳට කරාගෙන එනවා එඩියුකේෂන් අනිවාර්යෙන් ඔයාලට ඉම්පෝටන්ට් නම් අනිවාර්යෙන් පොඩි වරදක් එක ප්‍රින්ටිං මිස්ටේක් වෙනවා නම් අනිවාර්යෙන් ඒ වගේ අල්ලගත්තා නම් ඔයා වැරදි කරන්න එපා ඒ වගේ ගොඩක් වැරදි කරන්නේ ඔයාලා රටේ විනාශ කරන්නේ රාජපක්ෂලාගේ ඔයාලා රූපවනි ඉඳලා ඒකේ රාජපක්ෂලාගේ පස්ස හොදලා දැන් ඔයාලට හොදන්න බෑ ඉඩ නැහැ. ඉතින් දැන් ඔයාලට මොකොත් ඔක්කොම අල්ලගත්තා නම් ඔයා වැරදි කරන්නේ ඒ වගේ වැරදි කරනවා නම් අපි මිනිස්සු ඔයාලට අහුවනවද දන්නවද අහුවන්න එක්කෝ ඔයාලා ඒ වගේ කරාගන්න එපා. ඔයාලට Facebook තියෙනවා නම් ඔයාලට ලියා ගන්න පුළුවන් ඔක්කොම. ඉතින් මිනිස්සුක ඒ වගේ ජාතිපතයක විනාශ කරන්න එපා. ඔක්කොම වැරදි. ඔයාලගේ අනුර කුමාර දේශනායක මහත්මයා හෙලිකොප්ටර් එනවා නම් ඔයා වැරදි කර හිටපො මහින්දලා ගියේ නැත්තේ නාමල්ලා ලම්බෝගිනි ගියා. ලම්බෝගිනි කාර් එක. ඒක මතක නැත්තේ කොච්චර රටේ විනාශ කරේ. යාලා රාජ්‍යයේ පරම්පරාව. ඉතින් ඔයාලට එයාලගේ ඉඩ දෙන්න දැන් ඔක්කොම මිනිස්සු ඔයාලට අහුවන්නේ මෝඩ මිනිස්සු නෙවෙයි. දැන් ඉස්සරහා කාලයට පරණ මිනිස්සු නෙවෙයි. දැන් ඉන්නේ ඔක්කොම අලුත් ජෙනරේෂන්. ඔයාලා ජර්නල්ස් නම් ඔයාලා වැරදි කරන්නේ හැමදාම. ඉස්සරහා හොඳ ලසන්ද වික්‍රමසිංහ ඇහෙලියගොඩ ගොඩාක් වසින්තාජිදින් ගොඩාක් හොඳ කට්ටියක ඔයාලා නැති කරගත්තේ. එයි ඔයාලා කාලේ ඒ වගේ ඔයාලා දැන් කාලේට කොහමද ජර්නලිස්ට් ඉන්නේ හොඳට ඉන්නවා සෝෂල් මීඩියා පවර්ෆුල් ඔයාලට තේරෙන්නේ ඔයාලා ඒ වගේ මෝඩ මිනිස්සු වගේ රාජපක්ෂලාගේ කඩෙන්න එපා හරිද ඒ වගේ මෝඩ ගෑණි ඔයාලට තේරෙන්නේ නැත්නම් පළයන් දිල්කා පණුවා ඔයා වැරදි කරන්නේ හැමදාම ඒ වැරදි කරන්න එපා අපිට දන්නවා කවුද හොඳ නැහැ කවුද ඉවේ කියලා අවුවන්නේ කවදාවත් තේරුම් කනින්ලා යකෝ උඹලාට කොන පලනවා